ආයුබෝවන් ඔබ සියලුම දෙනාට. අද මම කතා කරන්න යන්නේ තවත් සුවිශේෂී ග්‍රහමාරුවක්. ඒක තමයි කුජ ග්‍රහමාරුව. එතකොට මේ ග්‍රහමාරුව සුවිශේෂ වෙන්න හේතුවක් තියෙනවා. කුජ ග්‍රහය වෘශ්චික රාශිගත වීම සිද්ධ වෙන්නේ. මේ වෘශ්චික රාශිය කියන්නේ කුජටම අයිති රාශියක්. එතකොට මේ කුජ ග්‍රහය ස්වශේත්‍ර බලයට පැමිණෙනවා. ඒ කියන්නේ ප්‍රබලත්වයටපත් වෙනවා. මේ ග්‍රහමාරුව සිද්ධ වෙනවා ලැබෙන 2025 ඔක්තෝබර් මාස 27 වන දින සවස 3 පසු වී මිනිත්තු 42ට 3:42ට තමයි කුජ ග්‍රහය තමන්ගේම රාශිය වෙන තමන්ගේම නිවහන වෙන වෘශ්චික රාශියට පැමිණෙන්නේ. ඒ වගේම ඔබ දන්නවා මේ කුජ තමයි ජ්‍යොතිෂයේ භූමි පුත්‍ර හැටියට සඳහන් කරනවා මිනිස්යාගේ ධෛර්යය, ශක්තිය, එඩිතර බව, නිර්භීතභාවය, ඉදිරියට යාම, සටන්කාමී බව මෙන්න මේ වගේ දේවල් වලට මූලිකත්වය ගන්නේ කුජ. එතකොට මේවට මූලිකත්වය ගන්න කුජ ප්‍රබල වුණාම කොයි වගේ දෙයක් සිද්ධ වෙයිද කියලා මම මේ ලග්න 12ට දැන් එකිනෙක විස්තර කරන්නම්.